අපිට හැමදාම CID එකට එන්න කියනවා, FCID එකට එන්න කියනවා. අර අධිකරණ භූමියට ඇවිල්ලා වෙඩි තියපු අක්කා හොයාගන්න බැරුණාත් අපේ ආච්චිව නම් හොයාගත්තා. දැන් මම හැමදාම වෙනකොට Facebook එකේ දකින්න අපේ හරුනේ එක එක්කෙනා අතුරුදහන් කියලා. අපි අතුරුදහන් නැහැ. නේ අපේ ආච්චිලට හැංගෙන තිබ්බා. අවුරුදු 97යි ගේන්න විදියක් නැහැ කියලා අපි ගියේ. මේ කැමති කෙනෙක් ඇවිල්ලා බලන්න මාධ්‍ය කියලා අපි දන්නවා වෙලාවට ගේන්නල්ලු. ඒ කියන්නේ නෑ දන්නව නින්ද දැන. ඔබේ ගමේ නගරේ සිදුවන අයුක්තියට අසාධාරණයට එරෙහිව YouTube අවකාශයේ ඔබේ නාලිකාව SL News Club YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. අවසරයි යම් ප්‍රගතියක් මේ ගම්මාන දරුවන්ට අවස්ථාවක් ලැබිලා තියෙනවා. හැබැයි අපි ඉතින් හැම ආණ්ඩුවකින්ම අපි නියෝජනය කරපු ආණ්ඩුවල මේ ගම්මාන වලට අපි වැඩ කරනවා. ඒ වගේ ඔබ තමුන්නාන්සේලා වෙනුවෙන් අපි පෙනී හිටියා. ඒ පහුගිය කාලේ අපි යම් තීන්දුව දෙන ගැනීමේදී අපි දැක්කා ඔබ දන්නවා අපි දන්නවා අපි එක් අංශයක් අපේ හැමෝටම සාකච්ඡා කරන්න දුගතු සමහර තීන්දුව අපිට වගේම රටට ගැලපුණේ නැහැ. දීර්ඝ කාලීන සුබවාදී වෙන්න පුළුවන්. හැබැයි කෙටි කාලීන ඒවා අපිට හරි ගියේ නැහැ. ඒ හින්දා යම් කිසි COVID-19 වසංගතය ආවා අපි ඒකට මුහුණ දුන්නා. ජීවිත බේරගත්ත ආණ්ඩුව පෙරළුණා. ජීවිත ටික අපි බේරගත්තා. අපිටත් තිබ්බ අපේ ආණ්ඩුවක් තිබ්බ සමහර රටවල් වල වගේ ජීවිත පාදුවට තියලා කමක් නෑ අපි ආර්ථිකය ගොඩ දාන්නම් කියලා ගියා නම් සමහර විට ගොඩබේ මහත්තයා දෙවනි වතාවට ජනාධිපති වෙන්නත් තිබ්බා. හැබැයි ඉතින් තන්දේ දීපු බහුතරයක් මිනිස්සු ජීවිතුන් අතර නොහිටින්නත් තිබ්බා. අපි හරි තීන්දුව හරි වෙලාවට ගත්තා. දේශපාලන වාසි තිබ්බත් එකයි නැතත් එකයි රට ගැන හිතලා ඒ තීන්දුව අපි ගත්තා. හැබැයි පහුගිය කාලේ ඔබ දැක්ක දේශපාලන පරිවර්තනයක් වුණා. අලුත් ආණ්ඩුවක් ආවා ප්‍රශ්නයක් නැහැ. දේශපාලන හැටි එහෙමයි. පොරොන්දු ගණනාවක් දුන්නා මිනිසුන්ට බලාපොරොත්තු දුන්නා. හැබැයි අද වෙනකොට ආණ්ඩුව Taman දීපු බලාපොරොත්තු ඉෂ්ට කරනවද නැද්ද කියන කාරණේ පිළිබඳව මම ඔබට පුලා මතක් කරන්න යන්නේ නැහැ. සමහරු කියනවා තාම මාස ගානයි අපි තව කල් දෙන්න ඕනේ අපි දෙමු. අවුරුදු 5කට පත් කරගත්තානේ. හැබැයි අනිත් පැත්තෙන් Taman දීපු පොරොන්දු වලට අඩුම ගානේ හාත්පසින් වෙනස් කාරණා කියන්න තු ඉන්නත් ආණ්ඩුව දැනගත යුතුයි. එදා ගොවියාගේ වී වලට අපි හන්නේ 154ක්වත් නැත්තම් වැඩේ හරියන්නේ නැහැ කිව්වා. දැන් 120 ඇති නෙවෙයි දැන් වැඩි කියන තැනට ඇවිල්ලා තියෙනවා. නේ? පිටරටින් හාල් කියන ජනාධිපති කෙනෙක් කොහොමද කියලා ඇහුවා. එහෙම කියපු අය දැන් පොළොත් පිටරටින් කියන තැනට රටේ ආර්ථිකය වර්ධනය කරලා තියෙන. ඉතර දියුණුවයි අපි. පොල් ගේන්නේ ඩොලර් වලට දැන්. ඒ තැනට මේක පරිවර්තනය කරා. හැබැයි චෝදනා කරන පහුගිය ආණ්ඩුවට. දැන් අපිට හැමදාම CID එකට එන්න කියනවා, FCID එකට එන්න කියනවා. නේ? අර අධිකරණ භූමියට ඇවිල්ලා වෙඩි තියපු අක්කා හොයාගන්න බැරුණාත් අපේ ආච්චිව නම් හොයාගත්තා. දැන් මම හැමදාම වෙනකොට Facebook එකේ දකින්න අපේ හරුනේ එක එක්කෙනා අතුරුදහන් කියලා. අපි අතුරුදහන් නැහැ. නේ අපේ ආච්චිලට හැංගෙන තිබ්බා. අවුරුදු 97යි ගේන්න විදියක් නැහැ කියලා අපි ගියේ. මොකද අපි වැරදි කළා නැහැ. අන්තිම කොයි හැංගෙන
මම කියන එක ආණ්ඩුවෙන්ම කියනවා ඉන්නතන දන්නවා අපි හොයාගන්න වෙලාවට කියලා. දැන දැනනේ ගේන්නේ නැත්තේ. මේ කැමති කෙනෙක් ඇවිල්ලා බලන්න මාධ්‍ය කියලා අපි දන්නවා වෙලාවට ගේන්නල්ලු. ඒ කියන්නේ නෑ දන්නව නින්දට. ඕක මාධ්‍යට ඇවිල්ලා කියන්න ඕනේ නෑ පොලිසියට කියලා කිව්වොත් ඉවරයි. තනිකර බොරුවෙන් ජනතාවට දීපු පොරොන්දු වහගන්න යම් කිසි කාරණයක් ඒවා. දැන් මේක දේශීය ආර්ථිකයේ සතිය. අපේ ආර්ථික කාලේ සතිය. ඊළඟ තව කාගේරි සතියක් ඒ. හැමදාම ජනතාව මුහුණ දෙන අවංක ප්‍රශ්නයට ගහනවා. ඇත්ත ගැටලුවට ගහනවා. දැන් බලා ගන්න පුළුවන් රාජ්‍ය සේවකගේ පරිවැඩි කිරීම ගැන කතා කරුවා. අපි පරි හම්බෙන දවසට ඒක ගැන කතා කරමු. නේ? අමතුමා. අද අපි ඒ ගැන කියන්නේ නැහැ. මොකද ආණ්ඩුවෙන් කියන වැඩි කරා කියලා වෛද්‍යවරුන්ගේ යම් අසාධාරණයක් වෙලා තියෙනවා කියලා බැලු බැලමට පේනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට යම් අසාධාරණයක් වෙලා තියෙනවා කියලා බැලු බැලමට පේනවා. හැබැයි මේ සියල්ලම කතා කරන්න වෙන්නේ පඩි ආවම. ඒ අපි කියනවා වැඩි අඩු වෙලා කියලා එහෙම කියනවා නැහැ කියලා. වැඩි වෙලයි කියලා. හැබැයි අපි ආණ්ඩුවටත් කියන්නේ ජනතාවගේ ප්‍රශ්නයට ගහන්න ලෑස්ති වෙන්න එපා. IMF එක ගැන දැන් දිගටම කියන්නේ මේ IMF එකේ ඉඳලා IMF එක. දැන් බලයට එනකොට කිව්වනේ එක දවසින් IMF එක ගැන වාඩි කරලා අපිට ඕන විදිහට මේක හදාගන්නවා. මේ හිතපු අය තමයි මෙහෙම හදාගන්න නැතුව IMF එකට කඩේ ගියේ කියලා. හැබැයි දැන් කවුද IMF එකට එහෙම නම් කඩේ යන්නේ? ඒ හින්දා අපි ආණ්ඩුවක් විදිහට රටක් විදිහට කරන්න පුළුවන් දේ පුළුවන් කියනකොට බැරි දේ අපි බෑ කියන්නේ. මැතිවරණ කාලවලට ඇවිල්ලා බොරු පොරොන්දු දෙන වැඩක් වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඔබ අපේ දේශපාලන නායකයා මේ රටේ පක්ෂේ කරන්න පුළුවන් දේ පුළුවන්කෝ බැරි දේ බෑ කිව්වා. හැබැයි යම් කිසි දා පුළුවන්කෝ දෙක කෙරුවා. ආරවල හදනවා කිව්වා හැදුවා. යුද්ධය අවසන් කරනවා කිව්වා කෙරුවා. ඉස්කෝල හදනවා කිව්වා හැදුවා. උපාධාරී 60000ක රස්සා දෙනවා කිව්වා දුන්නා. දැන් අන්න මේ ආණ්ඩුව බලයට ගෙන මහන්සියු උපාධාරී පාර්ලිමේන්තුවේ ඉස්සර හැමදාම බෝඩ් අල්ලන් ඉන්නවා. පරි වැඩි කරනවා කිව්වොත් වැඩි කෙරුවා. අපි හම්බුනා. අපි කියන දේ කෙරුවා. බෑ කිව්වොත් බෑ. පුළුවන් දේ අපි කරනවා බැරි දේට අපි බෑ කියලා කියනවා. මොකද අපේ ප්‍රතිපත්තියක් සහ වැඩ පිළිලක් තියෙනවා. ඉදිරියේ දෙනවා ප්‍රාදේශ සභා මැතිවරණයක්. ඔබට මුන්නාට අපි ආදරෙන් ඉල්ලන්නේ. අපි ගමෙන් ගමට යන වැඩ පිළිල ආරම්භ කරේ ප්‍රාදේශ සභා මැතිවර ඉලක්ක කරගෙන නෙවෙයි. අපි පක්ෂාත් ඔබට මුන්නාටලා මුණ ගැහෙන්න ඕන කියලා අපි විශ්වාස කරුවා. ඉතින් මම කතා කරලා වුණාට පස්සෙත් අපේ ජොන්සන් එමතුමාතුන් මේ සමස්ත කණ්ඩායම ඉන්නවා. අපි කතා කරමු ඔබට මුන්නාටලාත් එක්ක. අපි බලමු ඉදිරියේදී කොහොමද අපි සංවිධානාත්මක ගොඩනැගෙන්නේ කියලා අපි හිතනවා. මෙලද ආදරය කරන සංස්කෘතියට ගරු කරන ආගම් දහමකට ගරු කරන දේශපාලන බලවේගයක් අපේ රටේ ගොඩනැගෙන්න ඕනේ. මේ මහ පොළොවට ආදරය කරන මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන ජනතාවගේ ප්‍රශ්න හඳුනන එක දේශපාලනීකරණය කළා වාසි ලබා ගන්න පිරිසක් නෙවෙයි අවංකව ඒකට උත්තර දෙන පිරිසක්. අවංකව උත්තර හොයන්න පුළුවන් සහ වැඩ කරලා පුරුදු සහ වැඩ කරන්න දන්න කණ්ඩායමක් එක්ක අපි දේශපාලනය කරන්න ඕනේ. අපේ දේශපාලන බලවේගය වෙනි මහ පොළොවේ යථාර්ථය අවබෝධ කරගත්ත දේශපාලන බලවේගය. අපි කරපු දේවල් කිය ඉන්න අය නෙවෙයි. මොකද අපි විශ්වාස කරන ඒවා ප්‍රයෝජනෙ ගන්න පුළුවන් වෙන්න ඕනේ අපිට. වනාත විල්ලුවට පාර හැදුවට වැඩක් නැහැ. ඒ පාරෙන් ගොවි ජනතාවට ගමේ තරුණයාට අලුතෙන් රැකී ආරක්ෂා උත්පාදනය වෙන්නේ නැත්තම් ගොවියාගේ අස්වැන්න වෙළඳපොළට හරියට ගෙනියන්න බැරි වුණොත් අපි ඒ ප්‍රතිපත්තියත් එක්ක අපි එන්නේ. අපි පාර හැදුවා කියලා ඡන්ද ගන්න දේශපාලන බලවේගය නෙවෙයි. අධිවේගී මාර්ගය හැදුවා අපි විශ්වාස කරනවා මහින්ද රාජපක්ෂ මහත්තයා 2015 දීලා තිබුණා කල්පිටියට යනකම් අපි අධිවේගී මාර්ගය එන්නේ. එදා පරිදිජින තමයි කල්පිටියට යන අධිවේගී මාර්ගය හදන්න බැරි වුණේ. ඒ මුණාන වනාත විල්ලුවත් සංචාරක ව්‍යාපාරයට මේ පැත්තෙන් දියුණු කරන්න තිබ්බා. නිෂ්පාදන ටික කටුනායක ගෝන්තුරු පොළට දක්කලා ගෙනියන්න තිබ්බා. වෙළඳ පොළට දාන්න තිබ්බා. ඒ දැක්මක් එක අපි කෙරුවා. හැබැයි ඒ ව්‍යාප්තිය වගේම මේවායේ ප්‍රයෝජනය ගන්න බේ දරුවට මහින්දෝදේ විද්‍යාගාරයේ ගමේ හදලා තාක්ෂණයේ දරුවට දීලා තොරතුරු තාක්ෂණයේ රැකියාවන් දරුවන්ට හඳුන්වලා දීලා 115ක් බදු ගහලා වැඩක් වෙන්නේ නැහැ. අපි ගමේ දරුවගේ ආදායම ශක්තිමත් කරන්න පුළුවන් වැඩ පිළිලක් එක්ක ඉන්න ඕනේ. අනුශාසන කරන අපේ පක්ෂය නියෝජනය කරන අනේ પરම්පරාව. ඔබේ දරුවන්ගේ પરම්පරාව. ධනාගත දරු પરම්පරාවට අවශ්‍ය දේ මොකක්ද කියන එක අපි හඳුනනවා. අපි ඔවුන්ගේ සිතුම් පැතුම් පිළිබඳ අවබෝධයකින් ඉන්නවා. සා අපිට උන් රවට්ටලා දේශපාලනය කළ වැඩක් වෙන්නේ නැහැ. මොකද අපි බලය ගන්නේ අවුරුදු 76ක් තිස්සේ බලය නොගත්තු හින්දා බලය ගන්න අය නෙවෙයි අපි. අපි ආණ්ඩුව ගන්න උත්සාහ කරන්නේ වැඩ කරන්න මිසක් කාලේ මරන්න නෙවෙයි. අපි ආණ්ඩුව හදන්නේ පලි ගන්න එහෙම නැත්නම් චරිත ඝාතනය කරන නෙවෙයි. අපි ආණ්ඩුව ගන්න මිනිස්සු හදන්න. ගමේ මිනිස්සු හදන්න. ගමේ මිනිස්සු හැදෙන්න ඕනේ. ආර්ථිකය ශක්තිමත් වෙන්න අපි හම්බුනේ. පන්සලේ දායක සභාව ශක්තිමත් කරන්න ඕනේ.
අපි ආණ්ඩුවක් ගන්න පලි ගන්න නෙවෙයි වැඩ කරන්න. ඒ හින්දා ඔබ තමුන්ලාස්ලාගේ මම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ මේ මැතිවරණ කාල සීමාවත් එක පියවරක් අපි පක්ෂ විදිහට අපි ඈත් වෙච්ච අපි ලං කරගමු. දුරස් වෙච්ච අපි ඒකරාශී කරගමු. අලුත් තරුණ පිරිස අපි මේ පක්ෂ අපි ඉඩ දෙමු. අද මුළු පක්ෂෙම නායකත්වයේ ඉඳන් පහළටම තරුණ කණ්ඩායමක් ඉන්නේ. ඊළඟ පරම්පරාවකට දෙකකට දේශපාලනය කරන්න පුළුවන් පිරිසක්. අපි පක්ෂයක ඒකරාශී වෙලා ඉන්නේ ගම්මට්ටමේ ඉඳන්. මේ ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඔබ තමුන්ලාස්ලාගේ වක්කීම අතර ගන්න. මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අපේ කමිටු මැතිණිය ඇතුළු සමස්ත කණ්ඩායමට මම නම් වශයෙන් කියන්නේ වෙලාව යන හින්දා මේ ඔක්කොම උදේ ඉඳන් අද අපි ගමෙන් ගමට යන වැඩ පිළිවෙල සාර්ථක කරගන්න මහන්සි වුණා. ඒ වගේ මේ දිස්ත්‍රික්කය. මේක ලේසි දිස්ත්‍රික්කයක් නෙවෙයි. වනාත විල්ලුව මෑතකදී වැඩියෙන්ම කරලියට ආවේ තමරියක් අහින්දා. ටික්ටොක් වල. නේ? තමරියක කතාවක් කළා වනාත විල්ලුවෙන් පටන් ගන්න. අනේ අම්මේ ඔක්කොම පොඩි ගෑල්ලා පිළිවිලම ටික්ටොක් වල වනාත විල්ලුව දාන්න ගත්තා. එතකොට තමයි අලුත් පරම්පරාවේ ළමයි දන්නේ වනාත විල්ලුව කියලා ගමක් තිබ්බයි කියලා. නේ? මොකද අලුතෙන් ඉන්න ළමයි දේව බලන්න උමනාවක් නෑ. ඉතින් දැන් වනාත විල්ලුව දැන් මම දැනගත්තා අද එනකොට වනාත විල්ලුවට ගියාම මේ ඉතින් ඒ කතාවත් එක්ක තමයි යන්නේ මේක. යෝබල මුනාසලා අපේ කණ්ඩායමත් එක්ක ඒකරාශී වෙලා මේ ගමන යමු කියලා ආරාධනා කරමි. මම ඊට වඩා කාලය ගන්නේ නැහැ. ඔබ සියලු දෙනාම ස්තුතිවන්ත වෙනවා. මොකද විශේෂයෙන් මේ වෙලාවේ අලිවෙඩි ගහලා අපෝ පිළිගත්තත් රැයට අලිවෙඩි ඕනේ වෙලා. ඒක මම දන්නවා. මොකද අපිත් ගම්වල හැදිච්ච අය. මම දැක්ක ආන්දි අමතිවරයෙකුත් කියනවා අනුරාධපුරේ ජනාධිපතිතුමලා අලිවෙඩි දෙකක්වත් හොයාගන්න විදියක් නැහැ කියලා. ඉතින් ආන්දි අමතිවරුන්ටත් අලිවෙඩි හොයාගන්න නැත්තම් නේ ඉතින් අපේ ගම්වල අයට තව මොකද්ද කතා කරන්න තියෙන්නේ? ඉතින් අලිවෙඩි ටික ඉතුරු කරගන්න. රැයට නිකන් හරි එකෙන් දින්නේ කවුරු නැත්තම් මාව මතක් වෙයි. ඊට පස්සේ මෙයා පිළිගන්න ගිහලා අරුවාවනේ ගමට ගිහලා. ඉතින් අපි එකතු වෙලා මේ ගමන යමු. යෝගත මුන්නාස්ලා අපි එක කඳවුරේ එක දේශපාලන බලවේගයක ගමට ආදරය කරන රටට ආදරය කරන දේශපාලන බලවේගයේ සියලු දෙනාම ඒකරාශී කරගෙන අපි මේ පක්ෂයක් විදිහට ශක්තිමත් ඉස්සරහට යමු කියලා ආරාධනා කරමින් ඔබ සියලු දෙනාට සුබ අනාගතයක් පතමි. පෙරවන් සරණ පතමි. මම ඔබේ ගමේ නගරේ සිදුවන අයුක්තියට අසාධාරණයට එරෙහිව YouTube අවකාශයේ ඔබේ නාලිකාව SL News Club YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.